හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. මම ඔයාලට අද කියන්නේ ඔයාලා කවදත් අහලා නැති හැබැයි ඔයාලගේ ජීවිතේම වෙනස් කරන රහසක් ගැන. ඔයාලා හිතන්නේ විභාගයකදී ලකුණු ලැබෙන්නේ ගොඩාක් ලියන අයට කියලා. නැහැ. මම අද ඔයාලා එක්කගෙන යනවා විභාග පේපර් බලන පරීක්ෂකවරුන්ගේ රහස් ලෝකයට. පේපර් එකක් බලද්දී ඔවුන් ලකුණු දෙන්නේ කොහොමද? ඔවුන්ගේ අතේ තියෙන රහස් පත්‍රිකාවේ තියෙන්නේ මොනවාද? මේ වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියොත් ඔයාට ඒ දේවල් දැනගන්න පුළුවන්. ඔයාට පුළුවන් පරීක්ෂකවරයාගේ හිත දිනාගෙන අඩුවෙන් ලියලා වැඩි ලකුණු ටිකක් සාක්කුවට දාගන්න. හැම පරීක්ෂකවරයෙක්ටම පේපර් එක බලන්න රජයෙන් ලැබෙනවා මාකින් ස්කීම් එකක්. ඒකේ ඔයා ලියන ලස්සන වචන පේලින්නේ නැහැ. ඒකේ තියෙන්නේ කීවර්ඩ්ස්. නැත්නම් ප්‍රධාන වචන විතරයි. ඔයා පිටු දෙකක් ලියලා තිබුණත් ඒ කීවර්ඩ්ස් දෙක තුන ඔයාගේ උත්තරේ නැත්නම් පරීක්ෂකවරයාට ලකුණු දෙන්න බෑ. ඒ නිසා උත්තරයක් ලියද්දී වැදගත් වචන වලට අවධානය දෙන්න. පුළුවන් නම් ඒ වචන යටින් පැන්සලෙන් ඉරක් ගහන්න. එතකොට පරීක්ෂකවරයාට උත්තරේ හොයන්න ලේසි. ඒ වගේම ඔහුට ඔයාගෙන පැහැදීමක් ඇති වෙනවා. පරීක්ෂකවරයෙක් දවසට පේපර් 100 ගණන් බලනවා. හිතන්න ඔයාගේ පේපර් එකේ අකුරු කැතයි නම් හැමතැනම කපලා කොටලා නම් ඔහුට ඒක බලද්දී වෙහෙසක් දැනෙනවා. හැබැයි ඔයා අකුරු ලස්සනට පැහැදිලිව කරුණ වශයෙන් පොයින්ට්ස් දීලා තියෙනවා නම් ඔහුට ලකුණු දෙන්න හිතෙනවා. මතක තියාගන්න පරීක්ෂකවරයා කියන්නේ මනුස්සයෙක්. ඔහුගේ මනස සතුටු කරන එක ඔයාගේ වගකීමක්. උත්තර දෙකක් අතර ඉඩක් තියන්න. රූප සටහනක් අඳින්න. එතකොට ඔයා නොදන්නා ප්‍රශ්නයකට පොඩි දෙයක් ලියලා තිබුණත් ඒකට ලකුණක් ලැබෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් මේ රහස් ටික පාවිච්චි කරලා ඔයාගේ ඊළඟ විභාගය ගොඩ දාන්න බලන්න. මේ වීඩියෝ එකේ යමක් ඔයාලා ඉගෙන ගත්තොත් වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට වැදගත් වෙන වීඩියෝස් ගොඩක් මං අරන් එනවා. එහෙනම් අදට මං යන්නම්.